සුබ දවසක් දරුවනි හැමෝටම අද අපි පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩමට අදාළව අපේ ටියුට් එකේ ගැටලු සාකච්ඡා කරන්න පටන් ගමු. පළවෙනි ප්‍රශ්න පුතේ පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනවල ගණිත කර්ම යෙදී ඇති අනුපිළිවෙල දක්වන්න. රෝමාංකයට තියෙනවා 8 එකතු කිරීම 6 අඩු කිරීම 2 ගණිත කර්ම. පළවෙනි ගණිත කර්මය එකතු කිරීම, ඊළඟ ගණිත කර්මය අඩු කිරීම. අනුපිළිවෙල ලියන්න කිව්වම අඩු කිරීම එකතු කිරීම එහෙම ලියන්න බෑ. එකතු කිරීම ඊට පස්සේ අඩු කිරීම. ඊළඟට 16 අඩු කිරීම 10 එකතු කිරීම 4. එහෙනම් පළවෙනි ගණිත කර්මය පුතේ අඩු කිරීම, ඊළඟ ගණිත කර්මය එකතු කිරීම. රෝමාංක 3 5 ගුණ කිරීම 2 එකතු කිරීම 10. පළවෙනි ගණිත කර්මය ගුණ කිරීම, දෙවෙනි ගණිත කර්මය එකතු කිරීම. ඊළඟට 10 එකතු කිරීම 5 අඩු කිරීම 2. නම් පළවෙනි ගණිත කර්මය එකතු කිරීම, ඊළඟට ගුණ කිරීම. ඊළඟ ප්‍රශ්නේ රෝමාංක 5 12 බෙදීම 4 අඩු කිරීම 1. එහෙනම් පළවෙනි ගණිත කර්මය බෙදීම, දෙවන ගණිත කර්මය අඩු කිරීම. 20 එකතු කිරීම 4 බෙදීම 4. එහෙනම් මුල්ම ගණිත කර්මය පුතේ එකතු කිරීම, ඊළඟට බෙදීම. අනුපිළිවෙලට ලියන්න තියෙනවා. එහෙනම් ඒකේ රෝමාංක 6ක් තියෙනවා. 6ම හරියි. දෙවෙනි ප්‍රශ්න පුතේ පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනය සුළු කර ලියන්න. අපි දැන් ගණිත කර්ම කිහිපයක් ඉදලා තියෙනකොට සුළු කිරීම සිද්ධ කරන්නේ කොහොමද? යම්කිසි අනුපිළිවෙලකට. මුලින්ම වරහන් සුළු කරනවා. ඊට පස්සේ ගුණ කිරීම බෙදීම් වමේ සිට දකුණට සුළු කිරීම කරනවා. අවසානයේට එකතු කිරීම සහ අඩු කිරීම වමේ සිට දකුණට සිදු කරනවා. හරි, අපි එහෙනම් දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ. ගණිත කර්ම කිහිපයක් නෑ. එකතු කිරීම නෑ, එකතු කරාම විතරයි තියෙන්නේ. 12 එකතු කිරීම 6 18යි. 18ට දෙකක් එකතු වුණාම 20යි. එහෙනම් පළවෙනි එකේ පිළිතුර 20. රෝමාංක 2 15 එකතු කිරීම 6 අඩු කිරීම 1. ගණිත කර්ම කිහිපයක් තියෙනවා. එකතු කිරීම අඩු කිරීම. නමුත් එකතු කිරීම අඩු කිරීම විතරක් නම් ගැටලුවක් නෑ. වමේ සිට දකුණට අපිට සුළු කරන්න පුළුවන්. 15ට 6ක් එකතු වුණාම 21යි. 21කින් එකක් ගියාම පුතේ පිළිතුර 20යි. රෝමාංක 3 5 ගුණ කිරීම 4 එකතු කිරීම 2. පළවෙනි ගණිත කර්මය ගුණ කිරීම, දෙවෙනි ගණිත කර්මය එකතු කිරීම. අපි මුලින්ම කරන්නේ දැන් අපි අනුපිළිවෙල ගත්තොත් වරහන් ගුණ කිරීම බෙදීම් ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම. එහෙමනම් මුලින්ම කරන්න වෙන්නේ ගුණ කිරීම. මෙන්න මෙයා. 5 20යි. 20ට දෙකක් එකතු කරාම 22යි පිළිතුර. රෝමාංක 4 ගුණ කිරීම 2 අඩු කිරීම 1. මුලින්ම කරන්නේ අපි ගුණ කිරීම. 4 වරක් 2 8යි. 8න් එකක් ගියාම 7යි. රෝමාංක 5 20 බෙදීම 4 එකතු කිරීම 1. මුලින්ම බෙදීම කරන්න ඕන. 24න් බෙදුවම 5යි. 5යි 1යි 6යි. මේ ගැටලු ටික නම් පහසුයි පුතේ. 25 බෙදීම 5 අඩු කිරීම 1. එහෙනම් මුලින්ම කරන්නේ 25 බෙදීම 5. 25 5න් බෙදුවාම 5යි. 5න් එකක් ගියාම පිළිතුර 4යි. තුන්වෙනි ප්‍රශ්නය පුතේ පහත දැක්වෙන ප්‍රකාශන අතුරින් සත්‍ය වෙන ප්‍රකාශන තෝරා හරි ලකුණද අසත්‍ය වෙන ප්‍රකාශන තෝරා කතිර ලකුණද යොදන්න කියලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ ප්‍රකාශන ටික හරිද වැරදිද කියලා. රෝමාංක 1ට අහනවා පුතේ 6 එකතු කිරීම 5 අඩු කිරීම 3 සමානයි 10 කියලා තියෙනවා. අපි බලමු 10ට සමානයිද කියලා. 6යි 5යි එකතු වුණාම 11යි. 11
3ක් ගියාම 8යි. එහෙමනම් 10ට සමාන නැහැ. එහෙනම් අපි ඉදිරියෙන් යොදන්න ඕන කතිර සලකුණ. ක්‍රමාංක 2. 15 අඩු කිරීම 8 එකතු කිරීම 4 සමානයි 3 කියලා දීලා තියෙනවා. අපි බලමු. 15න් 8ක් ගියාම 7යි 7යි 4යි එකතු වුණාම 11යි. එහෙනම් ඒ දීලා තියෙන පිළිතුරත් පුතේ වැරදි. මොකද 15න් 8ක් ගියාම 7යි 7යි 4යි 11යි. එහෙනම් කතර සලකුණ යොදන්න ඕන. ඊළඟට 20 අඩු කිරීම 8 ගුණ කිරීම 2 සමානයි 14 කියලා තියෙනවා. දැන් අපි රෝමාංක 1 2 ගණන් වල එකතු කිරීම අඩු කිරීම තිබ්බ නිසා තමයි දරුවෝ වමේ ඉඳන් දකුණට සාමාන්‍ය පරිදි සුළු කරගෙන ගියේ. මේ ගැටලු දෙකම. නමුත් රෝමාංක 3 දී පුතේ 20 අඩු කිරීම 8 ගුණ කිරීම 2 අඩු කිරීම සහ ගුණ කිරීම තියෙනවා. අපි ගණිත කාම අනුපිළිවෙලට සිදු කරනකොට මුලින්ම කරන්නේ ගුණ කිරීම. අඩු කිරීමයි ගුණ කිරීමයි ගත්තොත් මුලින්ම කරන්නේ ගුණ කිරීම. එහෙමනම් දැන් මෙතන 20න් 8ක් අඩු කරලා ඉන්න බෑ. එහෙනම් මෙන්න මේ ගුණ කිරීම සුළු කරගෙන ඉන්න ඕන. එහෙනම් මම 20 හැමම ලියනවා පුතේ. අඩු කිරීමේ ලකුණ එහෙමම ලියනවා. 8 ගුණ කිරීම 2. 8 වරක් 2 16යි. එහෙනම් 20න් 16ක් ගියාම 4යි. පිළිතුර 4යි. එහෙනම් මේ පිළිතුර දීලා තියෙන 14 කියලා. එතන ඉදිරියෙන් එහෙනම් කතර සලකුණ දාන්න ඕන. මොකද පිළිතුර 4. ක්‍රමාංක 4ට තියෙනවා 20 අඩු කිරීම 10 බෙදීම 5. අඩු කිරීම සහ බෙදීම. මුලින්ම අපි කරන්නේ බෙදීම. එහෙමනම් 20 අඩු කිරීමේ ලකුණ එහෙමම ලියනවා මම 10 බෙදීම 5. 10 5න් බෙදුවාම 2යි. 20න් 2ක් ගියාම පුතේ පිළිතුර 18යි. ක්‍රමාංක 4ට පිළිතුර තියෙන්නේ 18 තමයි දීලා. එහෙනම් මේ නිවැරදි පිළිතුර හරි ලකුණ යොදාන්න පුළුවන්. ක්‍රමාංක 5 20 බෙදීම 10 එකතු කිරීම 5. මුලින්ම කරන්න ඕනේ බෙදීම. එහෙනම් 20 10න් බෙදුවාම 2යි. එකතු කිරීම 5 මම එහෙමම ලියනවා. එහෙනම් 2යි 5යි එකතු වුණාම 7යි. හරි දීලා තියෙන පිළිතුරත් 7ම තමයි. එහෙනම් මේ පිළිතුරත් නිවැරදි. 5 ගුණ කිරීම 10 බෙදීම 2. ඔන්න ගුණ කිරීම බෙදීම. ගුණ කිරීම බෙදීම නම් තියෙන්නේ කොහොමද අපි කරන්නේ? වමේ සිට දකුණට සුළු කිරීම කරගෙන යනවා. වමේ ඉඳන් දකුණට. නම් මුලින්ම ගුණ කිරීම 10. 5 10 50යි බෙදීම 2. 52කින් බෙදුවම පුතේ 25යි. දීලා තියෙන පිළිතුර 20. ඒ කියන්නේ පිළිතුර වැරදි. එහෙනම් මෙතන කතර සලකුණ යොදන්න ඕන. 4වෙනි ප්‍රශ්න පුතේ සුළු කරන්න. රෝමාංක 6ක් යටතේ ගැටලු 6ක් තියෙනවා. පළවෙනි එක රෝමාංක 1. ගණිත කර්ම කීපයක් තියෙනවා. එකතු කිරීම, ගුණ කිරීම, අඩු කිරීම. එහෙනම් අපි මුලින්ම කරන්නේ ගුණ කිරීම. අපි ඉගෙනගෙන තියෙනවා. මම මේක චුට්ටක් මාක් කරගන්නවා. එහෙනම් අනිත් අය අනිත් ඉලක්කම් මම එහෙමම ලියනවා. අනිත් සංඛ්‍යා ටික 10 එකතු කිරීම එහෙමම ලිව්වා. මේ අඩු කිරීම එක එහෙමම ලිව්වා. එහෙනම් 5 2 10යි. පැහැදිලි නේද? ඊළඟට තියෙන එකතු කිරීම සහ අඩු කිරීම පමණයි. එකතු කිරීම අඩු කිරීම තියනවා නම් මොකද කරන්නේ? අපි වමේ ඉඳන් දකුණට තියෙන පිළිවෙලට කරගෙන යනවා. එහෙනම් මුලින්ම කරන්නේ 10 එකතු කිරීම 10යි. 10යි 10යි 20යි. අඩු කිරීම එක මම එහෙමම ලියනවා. 20න් එකක් ගියාම 19යි. පිළිතුර පුතේ 19යි. රෝමාංක 2. 10 අඩු කිරීම 10 එකතු කිරීම 4 අඩු කිරීම 1. එකතු කිරීම සහ අඩු කිරීම විතරයි. එහෙනම් අපි වමේ සිට දකුණට සුබුරුදු විදිහට සුළු කිරීම සිද්ධ කරනවා. 10න් 10ක් ගියාම බිඳුව. එකතු කිරීම 4 අඩු කිරීම 1. ඔන්න මම ලිව්වා 4 බිඳුවේ අගයක් නැහැ පුතේ. වටිනාකමක් නැහැ. 4න් එකක් ගියාම 4 අඩු කිරීම 1 කියන්නේ 3යි පිළිතුර. රෝමාංක 3.
බෙදීම 5 එකතු කිරීම 10. 25 බෙදීම 5 එකතු කිරීම 10. එහෙමනම් බෙදීමක් සහ එකතු කිරීමක් තියෙන්නේ. එහෙමනම් අපි මුලින්ම කරන්න ඕන බෙදීම. 25 පහෙන් බෙදුවම 5යි එකතු කිරීම 10 මම ගිහින්ම ලියනවා. නම් 5යි 10යි එකතු වුණාම පුතේ පිළිතුර 5 ලැබයි. රෝමක 4 පුතේ 10 එකතු කිරීම 20 බෙදීම 2. එකතු කිරීම බෙදීම ගණිත කාරණා දෙකක් තියෙනවා. එහෙනම් අපි මුලින්ම කරන්නේ බෙදීම. 10 එකතු කිරීම එහෙමම මම ලියනවා. 20 බෙදීම 2 පුතේ 10යි. 10යි 10 එකතු වුණාම පිළිතුර 20යි. ක්‍රමාංක 5. 10 ගුණ කිරීම 2 බෙදීම 20. ගුණ කිරීමයි බෙදීමයි තියෙන්නේ. ගුණ කිරීම බෙදීම තියනවා නම් වමේ සිට දකුණට එකතු කිරීම අඩු කිරීම විතරක් තිබ්බත් එහෙමනේ. වමේ සිට දකුණට සුළු කිරීම සිද්ධ කරනවා. ගුණ කිරීම බෙදීම විතරක් තිබ්බත් අපි කරන්නේ වමේ සිට දකුණට සුළු කිරීම කරනවා. එhmenan මුලින්ම කරන්නේ 10 වරක් 2 20යි. බෙදීම 20. 20 20 බෙදුවම 20 20 ඒවා 1යි. ඊළඟ ප්‍රශ්නේ රෝමක 6 20 බෙදීම 4 ගුණ කිරීම 3. බෙදීම ගුණ කිරීම. එහෙමනම් කලින් විදිහටම තමයි. වමේ සිට දකුණට සුළු කරනවා. 20 4න් බෙදුවම පුතේ 5යි. 5 ගුණ කරනවා 3න් 5 අරක් 3 5 ලැබයි. පිළිතුර 15යි. පස්වෙනි ප්‍රශ්නේ පුතේ පහත දැක්වෙන ප්‍රකාශන අතුරින් නිවැරදි ප්‍රකාශන තෝරා හරි ලකුණ යොදන්න. දැන් මම දැක්කා නිවැරදි ප්‍රකාශන තෝරා හරි ලකුණ යොදන්න කිව්වම වැරදියවට කතර ලකුණ යොදලා තියෙනවා. අපිට කියලා තියෙන දේ විතරයි කරන්න වෙන්නේ. එහෙම නේද? කතර ලකුණ යොදන්න කියලා නෑ මේ ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ එන්න කියලා නෑ. එහෙමනම් නිවැරදි පිළිතුරු ඉදිරියෙන් පමණ හරි ලකුණ යොදන්න ඕන. වැරදි පිළිතුරු ඉදිරියෙන් මේ වරහන තුල මුකුත් ලිවීම සිද්ධ කරන්න බෑ. හරි අපි බලමු. ප්‍රමාණයක 6 බෙදීම 3 අඩු කිරීම 1. බෙදීමක් තියෙනවා අඩු කිරීමක් තියෙනවා. එහෙමනම් මුලින්ම කරන්නේ අපි බෙදීම. 6 3ෙන් බෙදුවම පුතේ 2යි. මේ අඩු කිරීම එක මම එහෙමම ලියනවා. 2කින් එකක් අඩු වුණාම 1යි. ගැටලුවේ දීලා තියෙන පිළිතුරත් 1. එහෙනම් එතන ඉදිරියේ තියෙන වරහණෙන් හරි ලකුණ යොදන්න පුළුවන් මගේ පුතාට. ක්‍රමාංක 2. 10 බෙදීම 5 එකතු කිරීම 4. බෙදීම එකතු කිරීම. එහෙමනම් මුලින්ම කරන්නේ බෙදීම. 10 5න් බෙදුවම 2යි. 10ට 5 ඒවා 2යි. එකතු කිරීම 4. 2යි 4යි එකතු වුණාම 6යි. දීලා තියෙන පිළිතුර නම් 3. එහෙමනම් ඒ අපිට ආපු පිළිතුර 6 3 කියන්නේ වැරදි. එහෙම වරහන් ඉදිරියේ වැරදි ලකුණ යොදන්න බෑ. වරහන් හිස්ව තියන්න පුතේ. ක්‍රමාංක 3 16 බෙදීම 8 ගුණ කිරීම 2. බෙදීම ගුණ කිරීම තියෙන්නේ. නම් කිසිම ගැටලුවක් නෑ. මම මේ ඉඳන් දකුණට සුළු කරනවා. 16 බෙදුවම 8ෙන් 16ට 8 ඒවා දෙකක් තියෙනවා. ගුණ කිරීම 2. මෙයාව මම එහෙමම ලියනවා. දෙවරක් 2 4යි. ක්‍රමාංක 7. ඒකේ පිළිතුර විදිහට දීලා තියෙන්නේ 1. නිවැරදි පිළිතුර 4. එහෙනම් වරහන ඉදිරියෙන් මොකුත්ම යොදන්න එපා. ක්‍රමාංක 4 10 ගුණ කිරීම 10 බෙදීම 5. ගුණ කිරීම බෙදීම තියෙන්නේ එවනම් වමේ ඉඳන් දකුණට සුළු කරනවා. 10 වරක් 10 100යි. බෙදීම 5 මම එහෙමම ලිව්වා. 105න් බෙදුවම 105 ඒවා තියෙනවා 20ක්. දීලා තියෙන පිළිතුර 20ම තමයි. එහෙමනම් නිවැරදි පිළිතුර ලැබිලා තියෙනවා. වරහන තුලේ හරි ලකුණ යොදන්න. 50 බෙදීම 10 එකතු කිරීම 5. බෙදීමක් ගුණ කිරීම. එහෙමනම් මුලින්ම කරන්න ඕනේ අපි බෙදීම. 50 10න් බෙදුවාම 50ට 10 ඒවා 5යි. එකතු කිරීම 5 මම එහෙමම ලියනවා. 5 එකතු කිරීම 5 10යි. නිවැරදි පිළිතුර 10.
දීලා තියෙන පිළිතුර 50 එහෙමනම් වැරදි. වරහන් ඇතුලේ මොකුත් සටහන් කරන්න එපා. රෝමාංක 6. 15 ගුණ කිරීම 10 බෙදීම 15. ගුණ කිරීම බෙදීම තියෙන්නේ. එහෙමනම් වමේ සිට දකුණට සුළු කරනවා. 15 සරක් 10. ඕනම සංඛ්‍යාවක් 10න් ගුණ කරනවා නම් මොකද කරන්නේ? අදාළ සංඛ්‍යාව ලියනවා 10න් නම් යාගේ පිටිපස්සෙන් එක බිංදුවක් යොදනවා. බෙදීම 15 ඔන්න මම එහෙමම ලිව්වා. 150 15න් බෙදුවම කීයද? හරියටම 10යි. දීලා තියෙන පිළිතුර 10 එහෙනම් නිවැරදි පිළිතුර ලැබිලා තියෙනවා. වරහණ තුල හරි ලකුණ යොදන්න ඕන. 6 වෙනි ප්‍රශ්නේ පුතේ පහත දැක්වෙන ප්‍රකාශන සුළු කරන්න. ඔන්න අලුත් එක්කෙනෙක් දැන් ඇවිල්ලා කවුද? වරහණක් ඇවිල්ලා තියෙනවා. අපි ඉගෙනගෙන තියෙනවා ගණිත කර්මවලදී. දැන් 7 වසරට අදාළව අපි මුලින්ම කරන්නේ මොනවද? වරහන් තිබ්බොත් වරහන තුල තියෙන ප්‍රකාශනය සුළු කරලා ඉන්න ඕනේ. ඊට පස්සේ ගුණ කිරීම බෙදීම් තියෙනවා නම් ගුණ කිරීම බෙදීම් වමේ සිට දකුණට පිළිවෙලින් සුළු කරගෙන යන්න ඕන. ඊට පස්සේ එකතු කිරීම අඩු කිරීම තියෙනවා නම් ඒකත් වමේ සිට දකුණට පිළිවෙලින් සුළු කිරීම සිදු කරගෙන යන්න ඕන. 7 වසර. දැන් තියෙන්නේ 10 එකතු කිරීම 5 අඩු කිරීම 1. නමුත් 10 එකතු කිරීම 5 තියෙන්නේ වරහන තුල. එහෙමනම් වරහන ඇතුළෙන් ඉන්න අපි සුළු කරගෙන ඉන්න ඕන. 10යි 5යි එකතු වුණාම 15යි. 15න් අඩු වුණාම එකක් 14යි. පිළිතුර 14යි. මේ විදිහට පිළිතුර ගන්න ඕන. ක්‍රමාංක 2 20 අඩු කිරීම වරහන් තුල තියෙනවා 4 අඩු කිරීම 1. එහෙනම් මුලින්ම කරන්නේ වරහන් සුළු කිරීම. 4න් එකක් ගියාම 3යි. 20 අඩු කිරීම මම එහෙමම ලියනවා. එහෙනම් 23ක් ගියාම පිළිතුර 17යි. රෝමාංක 3. 30 බෙදීම 30 බෙදීම වරහන් තුල තියෙනවා 5 ගුණ කිරීම 10 කියන. එහෙමනම් අපි මුලින්ම සුළු කරගන්න ඕන වරහන. දැන් මගේ පුතාලා හිතන විදිහට සුළු කරන්න බෑ කියලා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම මේ ගැටලුවම වරහන නැතුව මම බලන්නකො මෙහෙම තිබ්බොත් ඔහම තියෙනවා. දැන් කවුරු හරි වරහන ගැන හිතන්නේ නැතිව සුළු කරනවා. 30 බෙදීමක් එකතු කිරීමකුත් තියෙන්නේ. එහෙනම් මුලින්ම බෙදීම කරනවා. 30 බෙදුවහම 5න් 6යි. ඒකට 10ක් එකතු කරනවා 16යි කියලා ලියනවා. එහෙම ලිව්වොත් බලමු අපි උත්තරේ හරිද කියලා. මුලින්ම අපි කරන්න ඉගෙන ගත්තේ වරහන සුළු කිරීම. එහෙනම් 5යි 10යි එකතු වුණාම 15යි. බෙදීම ලකුණ 30 එහෙම මම ලියනවා. 30 බෙදීම 15. ඊට 15 කීයක් තියනවද? 2යි. පේනව නේද පුතේ? මෙහෙම සුළු කරොත් මොකද වෙන්නේ? පිළිතුර වැරදෙනවා. එහෙමනම් ගණිත කර්ම කිහිපයක් ඉදලා තියෙනකොට සුළු කරන ආකාරයට නිවැරදි පියවර අනුගමනය කරලා සුළු කිරීම සිදු කරන්න ඕන. ක්‍රමාංක 4. 10 ගුණ කිරීම 2 බෙදීම 2. වරහන තමයි මුලින්ම සුළු කරන්න ඕන. වරහන තුලින් ණය. 10 වරක් 2 20යි. බෙදීම 2 මම එහෙමම ලිව්වා. 20 බෙදීම 2 22න් බෙදුවම 10යි පිළිතුර. 7 වෙනි ප්‍රශ්නේ සුළු කරන්න කියලා තියෙන්නේ. අපි බලමු රෝමාංක 1. 50 බෙදීම වරහන් තුල තියෙනවා 5 ගුණ කිරීම 5. එහෙමනම් මුලින්ම කරන්නේ අපි වරහන් තුල සුළු කිරීම. 5 25යි. බෙදීමේ ලකුණ 50 එහෙමම ලියනවා. 50 බෙදීම 25. එහෙනම් 50ට 25 ඒවා 2යි. රෝමාංක 2. වරහන් තුල තියෙනවා 50 ගුණ කිරීම 10 බෙදීම 100. එහෙනම් මුලින්ම කරන්නේ වරහන් තුල සුළු කිරීම. 50 10න් ගුණ වුණාම 500යි. ඕනම සංඛ්‍යාවක් 10න් ගුණ වෙනවා නම් මේ සංඛ්‍යාව පිටිපස්සට එක බිංදුවක් දාන්න. බෙදීම ලකුණ 100. නම් 500 100න් බෙදුවම 500 100 ඒවා 5ක් තියෙනවා. පිළිතුර 5යි. ඊළඟට 400 අඩු කිරීම 30 ගුණ කිරීම 10.
අඩු කිරීමක් ගුණ කිරීමක් තියෙනවා. එහෙමනම් මුලින්ම කරන්න ඕන අපි ගුණ කිරීම. 30 10න් ගුණ වුණාම 300යි. 30ට පිටිපස්සෙන් බිඳුවක් දැම්මා. අඩු කිරීම 400. sorry මේ අඩු කිරීමේ ලකුණයි 400යි එමම ලියනවා. 400න් 300ක් ගියාම පුතේ 100යි පිළිතුර. ඊළඟ ප්‍රශ්න. 60 බෙදීම වරහන් තුල තියෙනවා 20 එකතු කිරීම 10යි. බෙදීමක් එකතු කිරීමක් කියලා හිතලා මුලින් බෙදීම කරන්නේ නැහැ. මොකක්ද මුලින්ම කරන්නේ වරහන තුල සුළු කරනවා. එහෙමනම් 20 එකතු කිරීම 10 20ට 30ක් එකතු වුණාම 30යි. මේ 60 බෙදීමේ ලකුණේ හිතම අපි ලියමු. 60 බෙදීම 30. 60ට 30 ඒවා 2යි. පිළිතුර 2යි. ක්‍රමාංක 5 50 බෙදීම 10 තියෙන්නේ වරහන තුල. ගුණ කිරීම 12යි මනම් මුලින්ම වරහන සුළු කරගෙන ඉන්න ඕන. 50 10න් බෙදුවාම 50ට 10 ඒවා 5යි. ගුණ කිරීමේ ලකුණ 12. නම් 5 12 60යි. අවසාන ප්‍රශ්නේ. ඒ කියන්නේ රෝමාංක 6. 30 එකතු කිරීම 5 වරහන තුල තියෙන්නේ ගුණ කිරීම 10. එහෙමනම් වරහන මුලින්ම සුළු කරනවා. 30යි 5යි එකතු වුණාම පුතේ 35යි. ගුණ කිරීම 10 අපි එහෙමම ලියමු. 35 10න් ගුණ වුණාම ඕනම සංඛ්‍යාවක් 10න් ගුණ වෙනවා නම් සංඛ්‍යාව ලිව්වා පිටිපස්සෙන් බිඳුවක් දැම්ම 350යි. පිළිතුර 350යි. 8 වෙනි ප්‍රශ්න පුතේ හොඳට කියව ගන්න. පෙට්ටියක රතු පෑන් 5ක්ද නිල් පෑන් 4ක්ද අඩංගු වේ. පෙට්ටියක තියෙනවා රතු පෑන් 5යි නිල් පෑන් 4යි. රතු පෑන් 5යි නිල් පෑන් 4යි තියෙනවා. එවැනි පෙට්ටි 10ක ඇති පෑන් සංඛ්‍යාව සෙවීම සඳහා මේ වගේ පෙට්ටි 10ක තියෙන පෑන් සංඛ්‍යාව සෙවීම සඳහා සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ගොඩනගන්න. දැන් අපි මෙච්චර වෙලා කරේ දීලා තියෙන සංඛ්‍යාත්මක ප්‍රකාශන සුළු කිරීම. දැන් අපිට සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ගොඩනගන්න කියනවා. පෙට්ටියක නිල් පෑන් 4ක් තියෙනවා, රතු පෑන් 5ක් තියෙනවා. මේ වගේ පෙට්ටි 10ක්. එවනේ මේ වගේ බොක්ස් 10ක් තියෙනවා. එහෙනම් මේක 10න් ගුණ කරා නම් හරිනේ. රෝමාංක 1ට හඳ සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ගොඩනගන්න. එහෙනම් මුලින්ම තියෙනවා මොනවාද නිල් පෑන් 4යි රතු පෑන් 5යි තියෙනවා බොක්ස් එකක. එහෙනම් මම ඒක පෙන්වන්න වරහණක් හදනවා බොක්ස් එකක තියෙනවා. ඒ වගේ පෙට්ටි 10ක නෑ වගේ පෙට්ටි 10ක කියන්නේ මේක 10න් ගුණ කරනවා. මේක තමයි පුතේ සංඛ්‍යාත්මක ප්‍රකාශනය. ක්‍රමාංක 2ට කියනවා ඒ විසඳීමෙන් පෙට්ටි 10ෙහි ඇති පෑන් ගණන සොයන්න. ඒ විසඳීමෙන් පෙට්ටි 10ෙහි ඇති පෑන් ගණන සොයන්න. මගේ පුතාලා නිකම්ම ওই රෝමාංක 2ට තියෙන උත්තරේ හෙව්වට වැඩක් නැහැ නේ. සංඛ්‍යාත්මක ප්‍රකාශනය ලියලා පෙන්නලා තමයි සුළු කරගෙන යන්න ඕන. එහෙමනම් මුලින්ම අපි කරන්නේ මොකක්ද? වරහණයි 4 එකතු කිරීම 5 තියෙන වරහණ තුල ගුණ කිරීම 10 තියෙනවා. එහෙනම් මුලින්ම කරන්නේ අපි වරහණ සුළු කරනවා. 4යි 5යි එකතු වුණාම 9යි. ගුණ කිරීම 10යි වෙනවා. 9 10න් ගුණ වුණාම 9 පිටිපස්සට අපි බිඳුවක් හදනවා. එහෙනම් පිළිතුර 90යි. එහෙනම් මේ වගේ පෙට්ටි 10ක තියෙනවා. ඔක්කොම පෑන් වගුණ. විදුලි බිල් සකස් කිරීමේදී එක් ඒකකයක් සඳහා රුපියල් 15ක්ද කරන්ට් බිල ගැන කියන්නේ. එහෙමනේ. ස්ථාවර ගාස්තුව ලෙස රුපියල් 150ක්ද අය කරනු ලැබේ. අපි මේ දීලා තියෙන ටික සටහන් කරගමු. නැත්තම් පැටලෙනවා. විදුලි බිල් සකස් කිරීමේදී එක් ඒකකයක් සඳහා රුපියල් 15යි. ඒ කියන්නේ ඒකක එකකට රුපියල් 15ක් අය කරනවා. ස්ථාවර ගාස්තුව රුපියල් 150යි. ස්ථාවර ගාස්තුව 150යි. අනිවාර්යයෙන්ම මේ ස්ථාවර ගාස්තුව ගෙවන්න ඕනේ. ස්ථාවර ගාස්තුව රුපියල් 150යි. ප්‍රශ්නෙට දීලා තියෙන දත්ත ලියනවා අපි. නිවසක
මාසික විදුලි බිලෙහි සඳහන් ඒකක ගණන 35ක් නම් අන්න ගණන් බිල් එක ඇවිල්ලා ඒකක තියෙනවා 35ක් ඇවිල්ලා මෙම විදුලි බිලේ ගෙවිය යුතු මුදල සොයා ගැනීමට සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලියා සුළු කොට දක්වන්න. මුලින්ම කරන්න ඕනේ සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලියලා පෙන්වන්න ඕනේ ඊට පස්සේ තමයි සුළු කරන්නේ. මාසේ විදුලි බිල ඒකක 35. එක එකකට රුපියල් 15ක් ගන්න. ස්ථාවර ගාස්තු අනිවාර්යෙන් ගෙවන්න ඕනේ 150ක්. එතකොට දැන් ඒකක 35කට තමයි අපි දැන් කරන්ට් බිල් එක හදන්න ඕනේ. දැන් පුතේ එක එකකට රුපියල් 15යි නම් ඒකක 35කට අපිට හොයන්න බැයිද? ඒකක 35කට හොයන්න මොකද කරන්නේ? මෙන්න මේ 15 ගුණ කරන්න ඕන 35. පිළිතුර දැන් ඕනේ නැහැ. 15 35න් ගුණ කරනවා කියලා තේරුණා නම් ඇති. ඒකකට රුපියල් 15ක් අය කරනවා නම් ඒකක 35කට 15 වගේ 35 ගුණයකින් අය කරනවා. ස්ථාවර ගාස්තු අනිවාර්යයෙන් රුපියල් 150 ගෙවන්න ඕනේ. එහෙනම් කොච්චර බිල් එකේද? මෙන්න මේ ටික නේද දෙන්නේ. මේක සංඛ්‍යාත්මක ප්‍රකාශනයකින් දක්වන්න කිව්වොත් අපි කොහොමද ලියන්නේ? ස්ථාවර ගාස්තු 150 අපි කොහොමද ගෙවන්න ඕනේ? ආයෙමම ලියන්න. මේකට එකතු වෙන්න ඕනේ. මේ ඒකක 35ට අය කරන මුදල නම් 15 ගුණ කිරීම 35. මේ තමයි සංඛ්‍යාත්මක ප්‍රකාශනය. දැන් මොකද කරන්නේ? සුළු කරන්න ඕන. එහෙනම් මුලින්ම කරන්න ඕන වරහන් දුල සුළු කිරීම පුතේ 15 ගුණ කිරීම 35. 15 35 ගුණ කරාම කීයද? 525යි. දැන් ඉතින් ගුණ කරගන්න බැයි නම් 70 ලියලා ගුණ කිරීම කරන්න ඕන. තරක් 25න් 5 දානවා දෙකක් ඉතුරු. 5 අරක් එක 5යි මේ 2යි 7යි. ඊළඟට 3න් ගුණ කරන්න තියෙන්නේ. අපි එතකොට පිටුරු ලියන්න පටන් ගන්න මෙතනින්. එතකොට අවසාන එක ස්ථානෙට අපි බිංදුව යොදනවා. 3 වරක් 5 15යි. 15න් 5 දානවා එකක් ඉතුරුයි. 3 වරක් එක 3යි මේ 1යි 4යි. දැන් එකතු කරන්න තියෙන්නේ 5යි බිංදුවයි 5යි 7යි 5යි 12න් දෙක දානවා එකක් ඉතුරුයි 1යි 4යි 5යි. පේනවා නේද 525 අපු ඇටි. එන්න වරහන තුන සුළු කරාම පුතේ පිළිතුර 525යි. මේ 150 එකතු කිරීමේ ලකුණ මම හිමම යොදනවා. එහෙනම් 150යි 525 එකතු කරාම කීයද? දැන් පැත්තේ 5 දුනිය එකතු කරන්නත් පුළුවන්. නමුත් දැන් අපි 3 4 දවසේ ඉඳන්ම හරහාට එකතු කරන්න ඉගෙනගෙන තියෙනවනේ නේද? එහෙනම් මුලින්ම බිංදුවයි 5යි එකතු වුණාම 5යි. 5යි 2යි එකතු වුණාම 7යි. 1යි 5යි එකතු වුණාම 6යි. එහෙනම් පුතේ පිළිතුර කීයද? ඒ කියන්නේ මාසික විදුලි බිල 675යි. එහෙනම් රුපියල් 675යි පිළිතුර. අනිත් ප්‍රශ්න පුතේ ටෙලිග්‍රෑම් පණිවිඩයක මුල් වචන 15 සඳහා රුපියල් 50ක් හා වැඩි වන සෑම වචනයකටම රුපියල් 5ක් අය කරනු ලැබේ. දැන් ටෙලිග්‍රෑම් එකක් යවනවා නම් වචන 15ක් තියෙනවා නම් පළවෙනි වචන 15ට රුපියල් 50යි අය කරන්නේ. හැබැයි ඊට වැඩිය 16 වෙනි වචනේ ඉඳන්ම එක වචනයකට රුපියල් 5 ගානේ අය කරනවා. මෙම වචන 20ක් ඇති ටෙලිග්‍රෑම් පණිවිඩයක් සඳහා ගෙවිය යුතු මුදල සොයා ගැනීමට අවශ්‍ය සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලියා සුළු කොට දක්වන්න කියලා තියෙනවා. දැන් අපි දීලා තියෙන කරුණු ටික සටහන් කරගෙන බලමු. ටෙලිග්‍රෑම් පණිවිඩයක මුල් වචන 15ට රුපියල් 50යි. එහෙනම් පළවෙනි වචන 15ට රුපියල් 50ක් අය කරනවා. මුල් වචන 15. වැඩි වෙන සෑම වචනයකටම රුපියල් 5යි. දැන් වචන කීයක් තියෙනවද පොතේ? වචන 20ක් තියෙනවා. වචන 20යි නම් ඔක්කොම තියෙන්නේ. අපි වචන ඔක්කොම තියෙනවා 20යි. එහෙනම් මේ 20න් මුල් වචන 15ට පළමු වචන 15ට රුපියල් 50ක් අය කරනවා. තව වචන කීයක් තියෙනවද? ඔක්කොම වචන 20යි.
ඔන්න පළවෙනි වචන 15 ගත්තා. එහෙනම් තව වචන තියෙනවා 5. එහෙම නේද? ඉතිරි වචන කීයක් තියෙනවද? 5යි. මේ ඉතිරි වචන 5ට කොච්චරක් අය කරනවද? රුපියල් 5 ගානේ අය කරනවා. එහෙනම් මේ 5කට වචන තියෙනවා 5. රුපියල් 5 ගානේ අය කරනවා. එහෙනම් 5 වචන 5 ගුණ කරනවා රුපියල් 5යි. ඔය ටික ලියා ගන්න පුළුවන් නම් අපිට සංඛ්‍යාත්මක ප්‍රකාශනය හදා ගන්න පුළුවන්. ඔන්න ආයෙත් අහගන්න පුතේ. වචන තියෙනවා 20ක්. පළමු වචන 15ට රුපියල් 50යි අය කරන්නේ. වචන 15ට වඩා වැඩි වෙන සෑම අවස්ථාවකම එක වචනයකට රුපියල් 5 ගානේ අය කරනවා. එතකොට තව දීපු වචන 20 15කට රුපියල් 50ක් ගියාම තව වචන ඉතුරු වෙනවා 5ක්. 20 වෙන්න තව 5ක් ඉතුරු වෙනවා. එhmenan ඉතිරි වචන 5ට හොයන්න අපි මොකද කරන්නේ? වචන 5 ගුණ කරනවා. එතකොට රුපියල් 5 ගානේ නිසා රුපියල් 5යි. දැන් ඔක සුළු කරලා 5 5 25 කියලා මෙතන ලියාගන්නේ නැහැ. මොකද දීලා තියෙනවා මේ සොයා ගැනීමට සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලියා සුළු කරන්න කියලා තියෙනවා. එහෙනම් සංඛ්‍යාත්මක ප්‍රකාශනය ලියනවා. දැන් මෙච්චරයි. ප්‍රශ්න දීලා තියෙන ටික ඔන්න අපි ලියාගත්තා. එහෙනම් රුපියල් 50 කොහොමද අපි එහෙමම ලියන්නේ? 50. ඔකට එකතු වෙන්න ඕනේ මෙන්න මෙයා. 5 5. හැබැයි වෙනම කොටසක් නිසා යාව මම මෙහෙම වරහනක යොදනවා. ඒක අතිරේක වචන 5 වෙනුවෙන්නේ. එහෙමනම් මේක තමයි පුතේ සංඛ්‍යාත්මක ප්‍රකාශනය. 50 එකතු කිරීම වරහන් තුල 5 වරක් 5. එහෙනම් මුලින්ම සුළු කරන්න ඕන වරහන තුල. 5 වරක් 5 25යි. ඔන්න මම 50 එකතු කිරීමෙන්ම ලිව්වා. 50යි 25 එකතු වුණාම 0යි 5යි 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 2යි 7යි. එහෙනම් පිළිතුර 75යි. ඒ කියන්නේ රුපියල් 75ක් යනවා මේ ටෙලිග්‍රෑම් එක යවන්න. මම හිතනවා පුතාලට පැහැදිලි ඇති කියලා. දරුවනේ 11 වෙනි ප්‍රශ්නේ මීටර් ටැක්සියක් පළමු කිලෝමීටරයට රුපියල් 30ක්ද ඊට වැඩි සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් 25 බැගින් අය කරනු ලැබේ. ටැක්සි එක පළවෙනි කිලෝමීටරයට රුපියල් 30ක් අය කරනවා. කිලෝමීටර එකකට වඩා වැඩි වෙන සෑම අවස්ථාවකම ඒක කිලෝමීටරේ ගානේ රුපියල් 25 වැඩි වෙනවා. මෙම මීටර් ටැක්සියෙන් කිලෝමීටර් 15ක් ගමන් ගත් අයෙක් ගෙවිය යුතු මුළු මුදල දැක්වෙන ප්‍රකාශනයක් සුළු කොට දක්වන්න. කිලෝමීටර් 15ක් යන. කිලෝමීටර් 15යි යන්නේ. අපි දැන් බලමු. පළමු කිලෝමීටරයට රුපියල් 30යි. කිලෝමීටර් 15ක් ගියත් කොහොම කීයක් ගියත් පළමු කිලෝමීටරයකට රුපියල් 30යි. පළමු කිලෝමීටරයට රුපියල් 30යි. ඊට පස්සේ වැඩි වෙන සෑම කිලෝමීටරයකටම රුපියල් 25 ගානේ අය වෙනවා. එමනම් පළමු කිලෝමීටරයට රුපියල් 30යි නම් තව කිලෝමීටර කීයක් ඉතුරුයිද? තව කිලෝමීටර 14ක් ඉතුරුයි. එහෙනම් ඉතුරු කිලෝමීටර 14ට කොච්චර යනවද කියලා අපි කොහොමද හොයන්නේ? එහෙනම් කිලෝමීටර එකකට වඩා වැඩි වෙනකොට එකකට රුපියල් 25 ගානේ යනවා. එහෙමනම් කිලෝමීටර 17ක් තව වැඩිපුර ගිහිල්ලා එහෙනම් රුපියල් 25 ගුණ කරනවා 14යි. සුළු කරන්නේ නැහැ. ඔතනින් නවත්තනවා. මොකද සංඛ්‍යාත්මක ප්‍රකාශනය ලියලා තමයි සුළු කරන්න තියෙන්නේ. දැන් සංඛ්‍යාත්මක ප්‍රකාශනය කොහොමද? පළමු කිලෝමීටරයට රුපියල් 30ක් ගත්තා. එහෙනම් 30 ලිව්වා. ඉතිරි කිලෝමීටර් 14ට 25 14න් ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් එයා අපි මේම වරහන් තුල යොදලා මෙයාට එකතු කරන්න ඕන නේද? මුළු අපිට යන්න මේ ගමන ගිහින් ඉවර වෙන්නකොට කොච්චරක් ගෙවන්න ඕනද කියලා බලන්න. මේක තමයි පුතේ සංඛ්‍යාත්මක ප්‍රකාශනය. එහෙමනම් දැන් මුලින්ම මොකද්ද කරන්නේ? අපි මේක සුළු කරන්න කියලා තියෙනවා. එහෙම නේද? සුළු කොට දක්වන්න ඕන. එහෙමනම් මුලින්ම සුළු කරන්න ඕන වරහන. 25 14න් ගුණ කරන්න ඕන. 25 14න් ගුණ කරමු බලන්න.
4 වරක් 5 20යි 20න් බිඳුව දානවා දෙකක් ඉතුරුයි. 4 වරක් 2 8යි මේ දෙකයි 10යි. එක් වරක් 5 5යි. මේක කෙලින් තමයි 5 යොදන්නේ. ඒ නිසා පිටිපස්සේ මේක ස්ථානෙට බිඳුව දාමු. එක් වරක් 2 2යි. බිඳුවයි 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 5යි 5යි 1යි 2යි 3යි. නම් මෙතන පිළිතුරු පුතේ 350යි. 30 එකතු කිරීම මම එහෙමම හදනවා. දැන් තියෙන්නේ 30යි 350යි එකතු කරන්න. එමුනම් බිඳුවයි 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 3යි 5යි 8යි මේ තුන එහෙමම ලියනවා. එහෙනම් පිළිතුර මොකක්ද පුතේ? රුපියල් 380ක් යනවා. අවසාන ප්‍රශ්නය දුරකථන ඇමතුමක් සඳහා පළමු විනාඩියට රුපියල් 5ක්ද ඉන්පසු සෑම විනාඩියක් සඳහාම රුපියල් 2ක් බැගින්ද අය කරේ. ටෙලිෆෝන් කෝල් එකක් ගන්නවා පළවෙනි විනාඩියට රුපියල් 5ක් තමයි ගන්න. ඊට පස්සේ කතා කරන වැඩි වෙන සෑම විනාඩියකටම රුපියල් 2 ගානේ අය කරනවා. විනාඩි 15ක් කතා කළ අයෙක් ගෙවිය යුතු මුදල දැක්වෙන සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් සුළු කොට දක්වන්න. ඔන්න පුතේ කතා කරලා තියෙනවා විනාඩි 15. විනාඩි 15ක් තමයි ඔන්න කෝල් එක අරන් තියෙන්නේ. පළවෙනි විනාඩියට රුපියල් 5ක් ගන්නවා. එහෙනම් පළමු විනාඩියට රුපියල් 15ක් අය කරනවා පුතේ. ඉන්පසු සෑම විනාඩියක් සඳහාම රුපියල් 2යි. පළමු විනාඩියට රුපියල් 5යි නේ. පළමු විනාඩියට රුපියල් 5ක් අය කරනවා පුතේ. ඊට පස්සේ සෑම වැඩි වෙන විනාඩියකටම රුපියල් 2 ගාන අය කරනවා. දැන් පළමු විනාඩිය ගත්තා. එහෙනම් තව විනාඩි කීයක් ඉතුරුයිද? තව 14ක්. නම් ඉතිරි විනාඩි 14ට කොච්චරක් අය කරනවද? රුපියල් එක වැඩි වෙන සෑම එකකටම රුපියල් 2 ගාන අය වෙනවා. එහෙනම් 2 ගුණ කරනවා 14. ඔන්න ආයි පාරක් අහගන්න. විනාඩි 15ක් කතා කරලා තියෙනවා. පළමු විනාඩියට රුපියල් 5යි. එතකොට තව ඉතිරි වෙලා තියෙනවා තව විනාඩි මෙතනින් 14ක්. එහෙනම් ඉතිරි විනාඩි 14ට හොයන්න යන මුදල හොයන්න මොකද කරන්නේ? වැඩි වෙන සෑම විනාඩියකටම රුපියල් 2 ගන්න. එහෙනම් රුපියල් 2 ගුණ කරනවා 14. ඔන්න සංඛ්‍යාත්මක ප්‍රකාශනය අපිට ලියන්න පුළුවන්. පළමු විනාඩියට 5යි. එහෙනම් මේකට එකතු කරන්න ඕනේ ඉතිරි විනාඩි 14ට යන මුදල. ඉතිරි විනාඩි 14ට යනවා. ඔන්න සංඛ්‍යාත්මක ප්‍රකාශනය. දැන් සුළු කරන්න තියෙන්නේ. මුලින්ම සුළු කරන්න වෙන්නේ වරහන. එහෙනම් දෙවරක් 14 කීයද? දෙවරක් 4 8යි. දෙවරක් 1 2යි. මේකතු කිරීමේ ලකුණ 5 එහෙමම ලියනවා. දැන් තියෙන 5යි 28යි එකතු කරන්න. 5යි 8යි 13න් 3 දානවා එකක් ඉතුරු. 1යි 2යි 3යි. එහෙනම් පිළිතුර මොකක්ද පුතේ? 33. එහෙනම් රුපියල් 33යි. දරුවනේ දැන් මේ ගැටලුව හදනකොට හිතින් විසදලා පිළිතුර යොදන්න බෑ. සමහර දරුවෝ එහෙම කරනවා. එහෙම කරනවා දැන් මම නිතරම කියනවා එහෙම කරන්න බෑ. තේරුණානේ? අනිවාර්යයෙන්ම මේ පියවර ලියන්න ඕනේ. ප්‍රශ්නයක ලකුණු හම්බෙන්නේ අවසාන පිළිතුරට විතරක් නෙමෙයි. ඒ නිසා මේ වගේ අදාළ දේවල් ලියලා අපි පැහැදිලිව පෙන්නන්න ඕනේ. Taman දන්නවා වුණාට ප්‍රශ්න පත්‍රයේ බලන ගුරුවරයා මේක දන්නේ නැහැ නේද? අපිට ඒ නිසා ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා දන්නවා කියලා Taman විතරයි දන්නේ. දන්න බව පෙන්වන්න නම් ගැටලුව නිවැරදි පිළිවෙල අනුගමනය කරලා විසඳන්න ඕන. එහෙනම් මගේ පුතාලා මේ ගැටලු ටික දැන් පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙනම් දැනට මේ පාඩමට අදාළව ගැටලු සාකච්ඡා කරලා ඉවරයි. අපි ඊළඟ දවසේ සාධක හගුණාකාර පාඩමෙන් හම්බෙමු. එහෙමනම් සුබ දවසක් හැමෝටම.